මේ පහුගිය කාලේ ගත්තාම මේ කඳුකරේ නාය ගිහිල්ලා ගොඩක් මිනිස්සු අවතැන් වුණා. මිනිස්සුන්ට ගෙවල් දොරවල් නැතුණා, මිනිස්සුන්ගේ ජීවිත හානි වුණා, දීපල අයින් වුණා. ඉතින් මෙතන මේ හගුරක් ගත්තාම ඒ වගේ ගොඩක් ස්ථාන තියෙනවා. ඉතින් මේ වැව් පිටිනේ ගත්තාම ගොඩක් ප්‍රයෝජනවත් තිබිච්ච ස්ථානයක් මේ. ඉතින් මේක මේ කඩාන ගිය නිසා මේ වගේම තවත් ආයතන ගණනාවක අද 200 ගණනක වැඩ කරනවා 1004 දෙනෙක් මම හිතන්නේ අද වෙනකොට මේ වගේ ශ්‍රම දාන හැමතැනම තියෙනවා. ඉතින් ඇත්තටම අද ගත්තොත් එහෙනම් වැලිමඩ ප්‍රදේශයේ අපේ හාමුදුරන් වහන්සේලා ගොඩක් දෙනෙක් වැඩ කරලා තිනවා. ඒ වගේම මයියාගෙන ඇතුළු ස්ථාන ගණනාවකින් ගොඩක් දෙනෙක් ඒකරාශී වුණා. හාමුදුරන් වහන්සේලාත් ගිහි පාර්ශ්වය අයත් මේ සඳහා ඒකරාශී වෙලා තිබෙනවා. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ අපි රටක් වශයෙන් ගොඩ ගන්නට හැම කෙනාම ඒකරාශී වෙලා ඒ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අපිට ආයේ නැගිටින්න දවසක් නැහැ. ඒ නිසා මේක තමයි හොඳම අවස්ථාව. අපි හැම කෙනාම එක හිතක් ඇතිව මේ රට ගොඩ ගන්නට මේ වගේ මහන්සි වෙනවා නම් මම හිතනවා ඒක ඉතාමත්ම වටිනා කාර්යයක්. මිනිසුන්ගේ උණු වෙන හදවතක් තියෙනවා. යම් කෙනෙකුට කරදරයක් හිටියක් වුණාම අපි දැක්ක පහුගිය දවස්වල විදේශීය අය පවා ඇවිල්ලා සමහර ලාට ගොඩක් දෙනෙක් ආධාර කරන උපකාර කරන සමාජ ශ්‍රමදානයේ සම්බන්ධ වෙනවා. ඉතින් මේවා ඇත්තටම හදවත උණු වෙන අවස්ථා. මනුස්සත්වයේ එක සංකේතයක් ඒක. ඒ නිසා බදුල්ල වගේ ප්‍රදේශයක ඒත් කරදර වෙලා තිනවා. හැබැයි ඒ අය ඒ ස්ථානත් සකස් කරගන්න අතර මේ වගේ පළාතකට ඇවිල්ලා තවත් කෙනෙකුට සුවදශීලීත්වයෙන් මේක ගනුදෙනු කරගන්නවා නම් අනුන්ගේ දුක බෙදා ගන්නවා නම් ඒක ඇත්තටම මහත් ආශිර්වාදාත්මක පණිවිඩයක්. ඒක රටේ ජාති ආගම් කුල ભેද දේශපාලන මොකක්වත් නැහැ. අපි රටක් වශයෙන් ඔක්කොම වැටුනම මේකේ අපි ඔක්කොම යට වෙලා මේකේ සල්ලි කාර්යයද හිඟන්නනද එහෙම නැත්නම් දේශපාලන මොන පක්ෂද ඒවා මොකක්වත් නැහැ. හැමෝම කරදරයටපත් වුනම ස්වාභාවික ප්‍රතිදී ඔක්කොම එකම මට්ටමක ඉන්නේ. පහුගිය දවසක අපි දැක්ක ඇත්තටම මේ අවතන් වෙලා මේ ස්ථානවල පාසල්වල පන්සල්වල ඉන්නකොට ඒ හැමදෙනාම මේ ස්ථානවල ඒකරාශීලා සමාජ පැදුරු කැලලක් එලාගෙන හිටියා. ඉතින් ඒක නිසා අපි මේ අවස්ථාවේදී මනුස්සත්වයේ නාමයෙන් තමයි මේ හැමදේක්ම කළ යුතු තියෙන්නේ. අපි බණ කියන්න ඕන බණ කියනවා. අනිත් වෙලාවට මේ වගේ ප්‍රායෝගික අවස්ථාවේදී මේ කටයුතු කරන්න ඕන. ඉතිහාසය ගත්තොත් එහෙම හාමුදුරු සමාජ සිවුර පැත්තකින් දාලා යුද්ධෙට ගිහිල්ලා ඒ කටයුතු කරලා නැවතත් යුද්ධය අවසන් වෙලා ඇවිල්ලා සිවුර දාගත්ත අවස්ථා තියෙනවා. ඒක නිසා ඒක අපි ජාතිය මුරදේවතාවන් නම් මේ රට ජාතිය ආගම සුරකින්නට බැඳිලා ඉන්න. මේක අපි ලේවල තියෙන්න ඕන. ඉතින් ඒක තමයි මේ අවස්ථාවේදී හැම කෙනාටම හොඳම පණිවිඩය මම හිතනවා. අපි සියලුම මතිමතාන්තර මේ වෙලාවේ අතහැරලා දාලා මේ රට ගොඩ ගන්න මහන්සි වෙනවා නම් ඒක තමයි හොඳම දෑවැද්ද රටට දෙන්නේ.